මං අද ආවේ ඉන්න. ඔයාගේ පුතා ගැන ඔයාට කියලා දීලා යන්න. ඇත්තම කියනවා නම් ඔයාගේ ළමයා කියවීමට ඉතාමත් දුර්වලයි. එතකොට ලිවීමට ලිවීම ඊටත් හපක්. මෙයා ලියන ඒවා මෙයාටම කියෝ ගන්න බෑ. එහෙනම් ලොකු දෙයක්. බය වෙන්න දෙයක් නැහැ. මගේ කොල්ල අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙනවා. බලන්න ටීචර් නිකමට දොස්තරලා ලියන ඒවා. ඒගොල්ලන්ටවත් කියව ගන්න බෑ. දොස්තර කෙනෙක් වෙන්නේ කොහොමද? මේ ළමයට මේ ලෝකේ දෙයක් බෑ. ඔයාට ටිකක් තදින් ඉන්න වෙයි. නැත්තම් ඉතින් හදාගන්න බැරි තරමට නරක වෙයි. ටීචර්ට කියන්න මං තදින් ඉන්න හදනවා බෑ. තදින් ඉන්න හදනකොටම මේක 911 කෝල් කරනවා. 911 කියන්නේ ඇමරිකන් පොලිසියනේ. ඔව්. ලංකාවේ පොලිසිය 119 නේ. ඔව්. මේ පොඩි එකා වුණත් දන්නවා මිස් 119 ගහපුවම පොලිසියෙන් දවස් 2-3ක් විතර යනවා කියලා. ඒක හින්දා කොල්ලා කෙලීම ගන්න ඇමරිකාවට. මේ උඹට පිස්සුද? මෙයා එක ගහගන්න යනවද? මෙයා ඇවිල්ලා මේ බොක්සින් චැම්පියන් කෙනෙක් නේ. හරිද? උඹ කොච්චර ගැහුවත් මෙයාට රිදෙන්නේ නැහැ. උඹටම තමයි රිදෙන්නේ. ඔන්න බලන්න. ඔන්න මම පාරක් ගහනවා දැන් බලාගන්න. දැක්කද? මෙයාට ඒව ගානක්වත් නැහැ. ඔන්න බලන්න. ඔන්න තව පාරක් ගහනවා. විනේකුට මේ පාර ගැහුවනම් ඌ 4 ගාතේ දාලා වැටෙන්නේ. මෙයාට ගානක්වත් නැහැ. ඔන්න අතින්නේ ගැහුවේ. ඔන්න පයින් ගන්නවා. නෑ. එයාට පාරක් ගහලා පෙන්නන්නම. එයාට ඈ තේරුන්නේ නැහැ මං ගහලා පෙන්නන්න. නෑ එයාට තේරුණා. හොඳටම තේරිලා. මේ වාගේ නංගිලා ඉන්නවා දැක්කෙත් නැහැ. සමා වෙන්න ඕනේ අපෙන් කරදරයක් වුණා. නංගිලා නෙවෙයිද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාද? දෙන්නෙම ඉන්නව නේද? හොඳයි. හරි. එහෙනම් එන්ජොයි කරන්නකෝ. හරි. එන්න. යමන්. ඔයාට ඇත්තටම රිදුනද? මෙයාට ඇත්තටම රිදුනා. මෙයා බොරු කරන්නේ. එයා ගහපු එක ඔයාට රිදුනා නේ. මල්ලි යනවා. රිදුනා නම් නංගිලාට කියලා අත ගාව ගන්න.